මානය සීයමාන සදිසිමාන හා හීනමාන යයි මානය ත්‍රිවිධ වේ. තමා විසින් තමා රජ්‍යයක්සේ උසස් කොටද අන්‍යයන් පහත් කොටද සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අඟරු කරන නොනැමෙන ස්වභාවය සීයමානයයි. තමාට වඩා උසස් අය හාද තමා හා සමකොට සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සදිසිමානයයි. තමා විසින්ම තමා පහත් කොට සිතාගරු නොකළ යුත්තන්ට දගරු කරන අයුක්තියට අධර්මයට නොනැමිය යුත්තාට නැමෙන නොවැන්ද යුත්තාට වදින ලාමක ගතිය හීනමානයයි. තෙවැදෑරුම් වූ මේ මානය අනේක වේශයෙන් පහළව වච්ච කරන්නේය. නිහතමානතා වේශයෙන් වජ්ජකමානය. නිහතමානතාව යනු මානයට විරුද්ධ ස්වභාවයකි. සමහර විට මානයම නිහතමානතා වේශයෙන් පහළ වන්නේය. මෙය බොහෝසෙයින් දක්නා ලැබෙනුයේ පැවිද්දන් කෙරෙහිය. ශික්ෂාවට හා ධර්මයටද ආචාර්යා පාද්ජායන්ට හා වැඩි මහල්ලටන්ට දගරු කරන්න වූ යටහත් පැවතුම් ඇත්තා වූ සංසුන් පැවතුම් ඇත්තා වූ තෘෂ්ණාමානයන් වැඩීමට හේතු නොවන වස්තුන් සේ සලකනු ලබන වටිනාකම මද වූද දුර්වර්ණ වූද චීවරාදි පරිෂ්කාරයන් පරිභෝග කරන්න වූ මානය තුනී කරගෙන වෙසෙන්න වූ භික්ෂුවගේ සිත්හි සමහර විට නිහතමානතාවේ ආකාරයෙන් මානය පහළවේ. ඒට රැවටෙන භික්ෂු තෙමේ තමාසේ නිහතමානයෝ නොවෙතැයන්ගේයන් පහත් කොටද නිහතමානත්වෙන් තමා උසස් කොටද සිතන්නේය. අන්වෙසක් නොගත් ස්වාභාවික මානයෙන් මත් වූ තැනැත්තේ යම්සේ පහත් යයි සලකන පුද්ගලයන් පිළිකුල් කෙරේද. අශෝභන වූද වටිනාකම මඳ වූද ඇඳුම් පැළඳුමු මාදිය පිළිකුල් කෙරේද. එපරිද්දෙන්ම නිහතමානතා වේශයගත් මානය ඇති භික්ෂුතෙමේ වර්ණවත් චීවරාදිය පරිභෝග කරන භික්ෂුවද වර්ණවත් චීවරාදි පරිස්කාරයන්ද වටිනාකම් ඇති චීවරාදි පරිස්කාරයන්ද පහත් කොට සිතන්නේ පිළිකුල් කරන්නේ.